ප්‍රයිවට් ඇක්සිඩන්ට් මාත්‍රමයි. අයිබෝවන් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 නිකුත් වුණු මාරම කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරි ತೆಲುಗು ක්‍රයිම් ත්‍රිලර් එකක් ගැන රිවිව් එකක්. ඒ තමයි මෘත්‍යුංජය. සාමාන්‍යයෙන් ತೆಲುಗು ෆිල්ම් එකක් කිව්වම අපිට මතක් වෙන්නේ මහා පරිමාණ ඇක්ෂන් සීන් වුණාට මේ ෆිල්ම් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. හුස්ම හිර වෙන තරම් කුතුහලයක් තියෙන මේ මූවි එක ගැන අපි අද කතා කරමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ජේ. එයා වැඩ කරන්නේ පත්‍ර කන්තෝරුවක මරණ දැන්වීම අංශයේ. හැබැයි එයාගේ හීනය තමයි ක්‍රයිම් රිපෝටර් කෙනෙක් වෙන්නේ. ඔන්න ඔය අතරතුරේ තමයි නගරයේ සිද්ධ වෙන අභිරහස් මරණ කිහිපයක් ගැන ජේගේ අවධානය යොමු වෙන්නේ. පොලිසිය මේ මරණ ඔක්කොම හදිසි අනතුරු කියලා ලේබල් කරලා අයින් කරද්දී ජේ තේරුම් ගන්නවා මේවා පිටුපස්ස කවුරු හරි ඉන්නවා කියලා. ඒක පුංචි දුවෙක්ට එයාගේ තාත්තගේ මරණය ගැන ඇත්ත හොයලා දෙනවා කියලා ජේ පොරොන්දු වෙනවා. එතනින් ඉඳන් තමයි මේ අභිරහස හෙලි කරගන්නේ ජේගේ භයානක ගමන පටන් ගන්න. ප්‍රධාන චරිතයට පනපුවන ශ්‍රී විෂ්ණුගේ රංගනය ගැන නම් අනිවාර්යයෙන්ම කියනවා. එයා හරිම සංසුන්ව ඒ වගේම ගැඹුරු විදියට මේ චරිතය කරලා තියෙනවා. ඒ වගේම රෙබා මොනිකා ජෝන් මෙතනදී පොලිස් නිලධාරිනියක් ACP සීතා විදියට ඉන්නවා. සාමාන්‍යයෙන් තෙලුගු ෆිල්ම් වල දකින නාට්‍යමය ආදර කතා නැතුව මේ දෙන්න එකතු වෙලා මේ කේසක විසඳන්න කරන උත්සාහය හරිම තාත්විකයි. චිත්‍රපටයේ විලන් එහෙම නැත්නම් සාදු කියන චරිතය ඇත්තටම අපේ ඇඟ කිලිපොලා යන විදිය ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරනවා. මේ මූවි එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මෙහි තියෙන කුතුහලය. අධ්‍යක්ෂක හුසේන් ශ්‍රා කිරන් කතාව ගලාගෙන යන විදිය හරිම ස්මාර්ට් විදියට ප්ලෑන් කරලා තියෙනවා. බැංකු වංචාවන් සහ කොන්ත්‍රාත් මිනිමැරුම් එකට එකතු වෙලා හැදෙන මේ කතාවේ ඇත්තම අපරාධකාරයා කවුද කියලා අන්තිම වෙනකන්ම හිතා ගන්න බෑ. ඉතින් ඔයා ඉන්වෙස්ටිගේෂන් හෝ මිස්ටරි ගානේ චිත්‍රපට වලට ආස නම් මෘත්‍යුංජය කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්. මේක හැම තත්පරයක්ම ඔයාව කුතුහලයෙන් තියන්න සමත් වෙයි. ඔයාලත් මේ ෆිල්ම් එක බැලුවා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත්ම ෆිල්ම් රිවිව්ස් බලන්න අපේ channel එක subscribe කරන්න. ජය වේවා. మా అమ్మ నాన్న చెప్పినా నీకు అర్థం కాదమ్మా.